වීඩියෝ එකේ සාකච්ඡා කරන්නේ හිරිය සහ ඔත්තප්පය. හිරියොත්තප්ප කියන්නේ. මේ කතාව මම පොඩි කාලේ ඉස්සෙල්ලාම ඇහුවේ අපේ කිරියම්මගෙන්. කිරියම්ම ඉස්සර ඔය කවුරු හරි කාන්තාවකට බයිනකොට ඔවුන්ට හිරියොත්තප්ප නැති ගෑනු. ගෑණියෙක් වුණාම හිරියොතප් කියන එක තියෙනවා කියලා කියනවා. ඕක මම නිතර අහලා තියෙනවා. නමුත් ඔකේ තේරුම දන්නේ නැහැ. කිරියම්මගෙන් මේක අහන්නත් බෑ. මොකද කේන්තිගේ වෙලාවට කියන වචනයක් නේ. ඉතින් මේක අහන්න හොඳ එකක්ද නරක එකක්ද කියලා හරියට දන්නෙත් නැහැ. නමුත් නිතර අහලා හුරු වචනයක් ඔය හිරියොතප් කියන එක මේ මට අදහස තිබුණේ ඒ කාලේ මේ සමහර ගෑනුන්ට නැති ඒ කාලේ සමහර ගෑනුන්ට තියෙන මොකද්ද දෙකක්. කොහේ හරි තියෙන කොහේ තියෙනවද කියන්න දන්නේ නැහැ. ඒක අහන්නත් බෑ මොකද අර හිරියොතප් කිව්වම නිකන් පොඩි ලැජ්ජා හිතන ගතියකුත් තියෙන ඔය වචනේ. ඒ වගේම මේක අර ගෑනුන්ට තියෙන මොකද්ද ඔය එකක් නේ. ඉතින් ඒක අහන්න හොඳ නැති එකක් කියලා තමයි හිතානේ හිටියේ. නමුත් ඔය වචනේ හිතේ තිබුණා. ඊට පස්සේ කිරියම්ම නැතිවලා දැන් ඉතින් අවුරුදු 30කටත් වැඩි. ඒක ඊට පස්සේ හැම අකාමකා වෙලා ගියා. මගෙත් මේ වචන මාලාවෙන් ඒක අමතක වෙලා ගියා. දැනට අවුරුදු 5කට කලින් මේ අභිධර්මය කියවන්න පටන් ගන්නකොට තමයි ආයේ මේ හිරිය සහ උත්තප්පේ කියන වචන දෙක මතුනේ. එතන කියනවා ඔය කිරියම්ම කිව්වේ ඒ කාලේ සමහර ගෑනුන්ට තියෙන්න ඕන කියලා කියපු මේ දෙක. මොකද්ද හිරිය සහ උත්තප්පේ කියන්නේ ලැජ්ජාව සහ බය. ලැජ්ජ බය. ඒක තමයි කිරියම්ම කියලා දෙන ඒ කාලේ සමහර ගෑනුන්ට ලැජ්ජ බය තිබුණා කියලා නැති වුණොත් හිටියා කියලා. දැන් ආයෙත් තියනවද නැද්ද කියන්න දන්නේ නැහැ. කෙසේ වෙතත් දැන් අභිධර්මයේ පැහැදිලි කරනකොට මේක ගෑනුන්ට විතරක් තියෙන ඕනෑම පුද්ගලයෙකුට හිරියොත්තප්ප කියන එක තිබිය යුතු දෙයක් තියෙනවා නම් ඒක තමන්ගේ සුබ සිද්ධියට හොඳයි. මේවා චෛතසිකයන් දෙක. දැන් හිරිය කියන්නේ ලැජ්ජා. ඔත්තප්පේ කියන්නේ බය. දැන් මේ දෙකම අපිට ඇවිල්ලා තියෙන අපි හැම කෙනෙක්ම විඳලා තියෙන අත්දැකීම් දෙකක්. ලැජ්ජාව කිව්වහම අපිට සමහර අවස්ථාවල අපි කරන දේවල් වලදී අර සමාජයෙන් පොඩක් ඈත් වෙන කුළු පග වෙන පැත්තකට යන අබරෙන ගතියක් යන පොඩි හැඟීමක් එනවා. ඒක කිව්වම මට මතක් වෙන්නේ මගේ ලොකෝ අක්කා ඉස්කෝලේ යන කාලේ. සහෝදරකනුත් නැති වෙයි දන්න මේවා කතා කරලා බස් එකට නැග්ගහම පොඩි කොල්ලෝ අකේවා කන පිඟාන දෙන්න බැරිද කියලා අහනවා. දක්කට වැඩි වයසෙන් වැඩි අය යනකම් නංගි පිඟාන පොඩ්ඩක් ඉල්ල ගන්න බැයිද කන කියලා. මොකද එතකොට අක්කා හරි ලැජ්ජාවෙන් හැඹරෙනවා. ඒකට හේතුවක් තියෙනවා අක්කා දැන් මේ පිඟාන ඉල්ලන්නේ ඇයි අක්කා හරි මහතයි ඒ කාලේ. එයාට හොඳට ඇස් පේනවා නමුත් අපිට පේන්නේ එයාට ඇස් දෙකක් තියනවාද කියනවා. එච්චරට ඇස් දෙක වැහෙන තරමට මහතයි. එතකොට දැන් එයා දන්නවා මේ මහත නිසා කට්ටිය විහිළුවක් මේ කරන්නේ කියලා. එයා හැඹරිලා ඒ අයගෙන් පොඩ්ඩක් පැත්තකට වෙලා හැංගෙන්න බලනවා. මෙන්න මේ වගේ හැඟීමක් තමයි මේ ලැජ්ජාව කියන්නේ. දැන් ඉස්කෝලේ යන කාලේ ඉවර වුණා. අක්කට තවත් අක්කා කෙනෙක් ඉන්නවා මට දෙවෙනි අක්කා. එයා නම් කෙට්ටුයි ගොඩක්. මොකද එයාට කේන්ති යනවා හරියට ඒ නිසා දන්නේ නැහැ කෙට්ටු. කොහොම හරි දැන් ඉස්කෝලේ යන කාලේ ඉවරලා මම තාම ඉස්කෝලේ යනවා පොඩි එකා. දෙවෙනි අක්කා ඇතුළත් වුණා ඩාන්සින් ඩිග්‍රිය කරන්න. ඒතරට පාන්දර ගෙදරින් පිටත් වෙනවන හොරණ යන්න. කොළඹට ඇවිල්ලා කොළඹින් බස් එක ගන්න. ඒතර අපේ හන්දියෙන් කිලෝමීටර් එකමාරක් විතර තියෙන හන්දියට එතනින් යනවා පාන්දර 4:00ට කොළඹ බස් එක. දැන් මේ දෙවෙනි අක්කව බස් එකට ගෙනත් දාන්න ඕනේ. ඒකේ රාජකාරිය තිබුණේ මට. හැබැයි යාව ගිහින් දාලා ආපහු වෙනකොට මම තනියම එන හින්දා ආපහු මගේ තනියට එන්න ලොකු අක්කක් එනවා. මගෙත් එක්ක එන්න. දැන් පාන්දර 4ට මං ගෙදර වාහනේ මේ දෙන්නව දාගෙන යනවා හන්දියට බස්සන්න. දැන් දාගෙන පදිනවා. තිබුණ වාහනේ ෆුට් සයිකල් එකනේ. පොඩි අක්කා පොඩි නිසා ඉස්සරහා බයිසිකලේ පොල්ලෙන් තියා ගන්නවා. ලොකු එක්කෙනා ටිකක් තරන්න අමාරුයි. එයාව පිටිපස්සේ ලැගේජ් එකෙන් තියාන පැදලා හන්දියට යනවා. ඊළ 4:00ට බස් එකට දානවා හොඳ වෙලාවට එනකොට. ඒ කියන්නේ හන්දිය පැත්තට යනකොට වැඩියෙන් තියෙන්නේ තැන්න සහ පල්ලම් ගතිය. අපහසු නෑ. කොහොම හරි යනවා වෙලාවට. එයාව බස් එකට දාලා ආපහු පිටත් වෙද්දී හන්දිය පටන් ගන්නෙම ආපස්සට ලොකු කන්දකින් මීටර 50 කට කන්දක් තියෙනවා. දැන් ඔය ටිකේ ලොකු අක්කාව බයිසිකලේ පොල්ලේ තියාන පදින්න මට බෑ. ඉස්කෝලේ යන පොඩි කොල්ලා. දැන් ඔය ටික එන්නේ පයින් උඩට. කන්ද උඩට පයින් එනකොට මීටර ඔය කන්ද මැද්දේදී දකුණු අතට පොඩි පාරක් තියෙනවා. ඔය පාරේ මීටර 25ක් විතර දුරින් තියෙන මිනිකනත්ත. දැන් ඔය හරියට එද්දී අක්කගේ මගේ කකුලේ වේගය පොඩ්ඩක් වැඩි වෙනවා කන්ද නගින්න. දැන් අපි මේ හරිය එනකොට පිටිපස්සෙන් පටන් ගන්නවා සද්දයක් ටක් 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 ගාලා එන්න.
නාක්කා කියන මල්ලි නගිමුද බයිසිකලෙට කියනවා. මං කොහොමද මෙයාව දාගෙන පදින්නේ? අකි තචුට්ටක් ඉක්මනට යක්වා අපි කියනවා. දැන් මමත් දන්නවා මොකද්ද කේස් එක කියන්න. දැන් අපි දෙන්න පොඩ්ඩක් වේගය වැඩි කරනවා. අඩිය තියලා ඉක්මනට එනවා උඩට. අපි වේගය වැඩි කරන්න පිටිපස්සෙන් එන එකත් වේගය වැඩි කරනවා. ටොක් 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 ගාලා දැන් එනවා. අපි කොහොම හරි කඩපඩ ගාලා උඩට ඇවිල්ලා බයිසිකලේ නැගපුවම මුණව දෙනවා. ඒක හැමදාම වෙනින්ද අක්කට ඕන කොහොම හරි බයිසිකලේ නැගිටින්න. මොකද බයිසිකලේ නැගපුව ගමන් අර සද්ද නවතිනවා. දැන් ওই වෙලාවේ පපුව ඩඩක් ගන්නවා පිටිපස්සෙන් ටොක් ටොක් ගාන ගන්නට. අන්න තියෙන්නේ බය. අක්කයි මයි දෙන්නම බයයි. දැන් ඒ හැඟීම අර ලැජ්ජාව කියනඩා වෙනස් දෙයක්. මෙතන බයක් එනවා. දැන් ලැජ්ජාව සහ බය කියන ඔය ආකාරයේ අපේ හැඟීම් දෙකක්. දැන් අභිධර්මයේ කතා කරන ලැජ්ජාව සහ බය කියන එක නැත්නම් හිරියොත්ප්ප කියන එක මේ ලැජ්ජාව බය නෙමෙයි. ඒක වෙනම දෙයක්. මෙතන ලැජ්ජාව සහ බය කියලා කියන්නේ මේ සිත් පරම්පරාවකින් අරගෙන හිතාගත්ත දෙයක් නිසා එන දෙයක්. දැන් අර කන්ද නගිනකොට බයක් ඇති වෙනවා. ඒ බය ඇති වෙන්නේ දන්නවා රැට යක්කු ඉන්නවා, මිනි කනත්ත ගාව යක්කු ඉන්නවා, අහිමාන ප්‍රදේශවල යක්කු ඉන්නවා, පස්සෙන් ඇවිල්ලා යක්කු ගහනවා, යක්කු පස්සෙන් යනවා වගේ පෙර තිබුණ සිත් එක්ක එකතු කරගෙන ගන්න දෙයක් නිසා තමයි මේ බය එන්නේ සිතකින්. තර්කානුකූලව ගන්න දෙයක්. ඒකේ බයක් කියන එක එනවා. නමුත් මෙතනදී එන්නේ පොඩි ද්වේෂයක්. අර ලැජ්ජාව කියන තැනදීත් එන්නේ අර කණ්ඩායමෙන් ඈත් වෙන්න හදන පොඩි ද්වේෂයක ස්වභාවයක්. නමුත් අභිධර්ම කතාවේ කියන්නේ හිරියොත්ප්ප කියන්නේ මේ හැම තැනදීම අපි සාමාන්‍යයෙන් කියන ලැජ්ජාව සහ බය කියන එක නෙමෙයි අකුසලයට තියෙන ලැජ්ජාව සහ බය. දැන් මේ අවස්ථා දෙකේදීම අකුසලයක් මුකුත් උන්නේ නැහැ. එහෙමනම් මේ හිරියොත්ප්ප කියන්නේ අරක නෙමෙයි. අකුසලයට තියෙන ලැජ්ජාව සහ බය. දෙවැනි එක මෙසෙත් පරම්පරාවකින් චිත්ත වීති ගොඩකින් ගන්න ලැජ්ජාවක් බයක් කියන එකක් නෙමෙයි. මෙතන කියන්නේ චිත්තක්ෂණයක් තුළ ක්‍රියාත්මක වෙන පරමාර්ථ ධර්ම දෙකක්, කුසල චෛතසික දෙකක්, ශක්තියින් දෙකක් චිත්තක්ෂණයක් තුළ ඇති වෙලා පැවතලා නැති වෙනවා. පරමෝ ධර්මතාවයන් දෙකක්. මේකෙදි වෙන්නේ මේ හිරිය තියෙනකොට අර අවස්ථාවේ උදාහරණයක් විදිහට අපි බලපුවාම එයා අකුසල චෛතසිකයන්ට පොඩි ලැජ්ජාවක් තියෙන අකුසල දකින්නකොට. ඒතර එයා ඒගොල්ලොත් එක්ක ඉන්න කැමති නැහැ. හැබැයි මෙයා ඉන්නවා නම් මේ චිත්තක්ෂණය තුළ අරගොල්ලන්ට එන්න ඉඩක් නැති වෙනවා. මොකද මෙයා ලැජ්ජයි. අරගොල්ලන්ව ගන්නෙ නැහැ ඉතින්ට. ඊළඟට බය. අකුසලයක් කරොත් විපාක ඇති වෙයි කියලා බය. අර ඇති වෙනවා වගේම බය වගේ දෙයක් ඇති වෙනවා. මෙන්න මේ මූලික පරමාර්ථ ශක්තියින් දෙක තමයි මේ හිරියොත්ප්ප කියලා අපි ධර්මයේ කතා කරන්නේ. දැන් මේක කතා කරද්දී අපිට මතක් වෙන දෙයක් අපි අකුසල චෛතසික කතා කරද්දී අහිරිකේ අනුත්ප්පේ කියලා කතා කරා. එතනදී අපි කිව්වා ඊටමත් බලගතු චෛතසිකයන් දෙකක් අකුසල පක්ෂය කියලා. අපි ටිකක් දීර්ඝව කතා කළා ඒ චෛතසිකයන් දෙක නැවත ගිහිල්ලා බලන්න අහිරිකේ සහ අනුත්ප්පේ ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය තමයි මේ හිරියොත්ප්ප කියන්නේ. ඒ නිසා මේකේ ගොඩාක් දුරට අපිට කතා කරන්න දෙයක් නැහැ. නමුත් දැන් අහිරිකේ කියන්නේ ලැජ්ජ නැතිකම. අකුසලයට ලැජ්ජ නැතිකම. හිරිය කියන්නේ අකුසලයට ලැජ්ජාව. හැබැයි මෙතනදී අපි පටල ගන්න හොඳ නැහැ. ලැජ්ජාව කියන එක නැතිකම කියන්නේ ශුන්‍ය තත්ත්වයක්. එතන මුකුත් නැහැ. අහිරිකේ කියන්නේ ලැජ්ජ නැතිකම කියලා කිව්වට ලැජ්ජාව නැතිකමේ ශුන්‍ය තත්ත්වය නෙමෙයි අහිරිකේ කියන්නේ. හිරියට ප්‍රතිවිරුද්ධ වූ වෙනත් ශක්තියක්, වෙනත් ක්‍රියාවක් පරමාර්ථ ධර්මයක්. අකුසලයට පොළඹවන. ඊළඟට ඔත්තප්පයට ප්‍රතිවිරුද්ධ චෛතසිකයක් තමයි අනුත්ප්පය. ඔත්තප්පය කියන්නේ අකුසලයට බය නැතිකම කියන එක තමයි අනුත්ප්පය කියන්නේ. එකෙන් අදහස් වෙන්නේ බය නැති කියන ශුන්‍ය තත්ත්වය නෙමෙයි. මීට ප්‍රතිවිරුද්ධ වෙනත් පරමාර්ථ ධර්මයක් චෛතසිකයක්. එමනම් අහිරිකේ අනුත්ප්පය කියන්නේ අකුසල චෛතසික දෙකක්. ඊට විරුද්ධ වූ කුසල චෛතසික දෙක තමයි හිරි සහ ඔත්තප්ප කියලා කියන්නේ. අහිරිකේ අනුත්ප්පය අකුසල පක්ෂය ඊටම බලගතු චෛතසික දෙකක් වගේම හිරියොත්ප්ප කුසල පක්ෂයේ බලගතු චෛතසික දෙකක්. මොකද මේ චෛතසික දෙක නිසා තමයි අකුසලයන්ට ඉඩ නොදී කුසලයන් සිද්ධ වෙන්නේ. මේක ලෝක පාලක ධර්ම කියලා මේ දෙකට ඒ නිසා හඳුන්වනවා. මොකද මේ අකුසලයටම බර
ලෝකයේ පාලනය කරලා යම් ප්‍රමාණයකට කුසලයට අදින්න පුළුවන් ලෝකපාලක ධර්මතා දෙකක් විදියට හඳුන්වනවා මේ හිරිය සහ ඔත්තප්පය කියන චෛතසික දෙක. මේක හොඳට තේරුම් ගන්න පුළුවන් නැවත වතාවක් ගිහිල්ලා අහිරිකය සහ අනුත්තප්පය කියන චෛතසිකයන් දෙක පිළිබඳව හොඳට අවබෝධ කරගත්තොත් ඒකේ ප්‍රතිවිරුද්ධ ස්වභාවය කියන එක මේකෙන් තේරුම් ගන්න පුළුවන්.